විශ්වය නිර්මාණය වීමට පෙර මුළු විශ්වයම ජලයෙන් වැසී ගිය අඳුරු යුගයක් විය. මේ කාලයේ විශ්වයේ බලවතුන් දෙදෙනෙකු අතර විශාල වාදයක් ඇතිවිය. ඒ ලෝකය මැවූ බ්‍රහ්ම දෙවියන් සහ ලෝකය ආරක්ෂා කරන විෂ්ණු දෙවියන් අතරය. මා විසින් විශ්වය මැවීමි, එනිසා මම ශ්‍රේෂ්ඨ වෙමි, බ්‍රහ්ම දෙවියන් උදම් මැනීය. එවිට විෂ්ණු දෙවියන් මා ආරක්ෂා කරන නිසාවෙන් ඔබගේ මැවීම් පවතී, එනිසා මම ශ්‍රේෂ්ඨ වෙමි පැවසීය. මේ වාදය දුරදිග ගොස් තරුණු සටනක් බවට පත්විය. දෙවිවරුන්ගේ මෙම ගැටුම නිසා විශ්වයේ සමබරතාවය බිඳ වැටෙන්නට විය. මෙම සටන අතර හදිසියේම ඔවුන් දෙදෙනා අතරින් මහා අග්නි ජාලාවක් මතුවිය. එය අහසත් පොළොවත් යා කරමින් කෙළවරක් නොපෙනෙන තරම් විශාලව දැල්වෙමින් තිබුණි. එහි තේජස කොතරම්ද යත් බ්‍රහ්ම සහ විෂ්ණු දෙදෙනාම මොහොතකට ගල් ගැසී බලා සිටියහ. ඔවුන් තම සටන නතර කර මේ පුදුමාකාර ගිනි කණුව කුමක්ද? මෙහි ආරම්භය සහ අවසානය සොයාගන්නා කෙනා විශ්වයේ ශ්‍රේෂ්ඨයා ලෙස පිළිගනිමු යයි කිවිසුමක් ඇති කරගත්හ. ඒ අනුව විෂ්ණු දෙවියන් වරාහ වේශයක් ගෙන ගිනි කණුවේ මුල සෙවීම සඳහා පාතාලය දෙසට පොළොව සිදුරු කරමින් වේගයෙන් ගමන් කරන්නට විය. බ්‍රහ්ම දෙවියන් හංසයෙකුගේ වේශය ගෙන ගිනි කණුවේ ඉහළ කෙළවර සෙවීම සඳහා අවකාශයට පියාසර කළේය. ඔවුන් එසේ වසර දහස් ගණනක් ගමන් කළහ. එහෙත් විෂ්ණු දෙවියන්ට පාතාලයේ කෙළවරක් හමු නොවීය. මේ ආලෝක ධාරාවට මුලක් නැති බව තේරුම්ගත් විෂ්ණු තම පරාජය පිළිගෙන ආපසු පැමිණියේය. බ්‍රහ්ම ඉහළට පියාසර කළත් ඔහුටද කෙළවරක් හමු නොවීය. නමුත් පරාජය බාර ගැනීමට අකමැති වූ බ්‍රහ්ම දෙවියන් ඉහළ සිට පහළට වැටෙමින් තිබූ කේතකී මලක් දුටුවේය. බ්‍රහ්ම දෙවියන් එම මල සමග ගිවිසුමක් ගසා තමා ගිනි කණුවේ මුදුන දුටු බවට බොරු සාක්ෂි දෙන ලෙස එම මලට කීවේය. ආපසු පැමිණි බ්‍රහ්ම දෙවියන් මම ගිනි කණුවේ ඉහළ කෙළවර දුටුවෙමි යයි පවසා කේතකී මල ලවා බොරු සාක්ෂි දුන්නේය. විෂ්ණු දෙවියන් නිහතමානීව තම පරාජය පිළිගත්තේය. ඒ මොහොතේම මුළු විශ්වයම දෙදරවාගෙන අග්නි ජාලාව පුරා ගියේය. ඒ මහා ආලෝක ධාරාව මධ්‍යයෙන් ත්‍රිශූලයක් අතින්ගත් සඳවතිය හිස පැළඳී නළලෙහි තෙවන ඇසක් ඇති ශිව දෙවියන් ප්‍රථම වරට දර්ශනය විය. ශිව දෙවියන් බ්‍රහ්ම දෙවියන්ගේ මුසාව පිළිබඳ කෝප වී ශාප කළ අතර එම නිසා බ්‍රහ්ම දෙවියන් පුදනු ලබන කෝවිල්ලිතා අල්පය. විෂ්ණු දෙවියන්ගේ සත්‍යවාදී බවද ඔහු අගය කළේය. බ්‍රහ්ම විෂ්ණු සහ ශිව වන මා එකම පරම සත්‍යයේ ස්වරූපයන් වේ. මාහට උපතක් හෝ විපතක් නැත. මා කාලයකට එහා ගිය මහා කාලයයි යනුවෙන් ශිව දෙවියන් එම මොහොතේ ප්‍රකාශ කළ බව පුරාණයන්හි සඳහන් වේ.